අයිබෝවන් දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් සවරන් කවි ප්‍රස්ථාරකරණය පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සිරියල් දීලා කට රතු කරලා කියන කවිය, මල් ගවසාලා කොණ්ඩේ බැඳලා, දෑතට ගන්නේ සවරන් පවන් සලන්නේ, ඒ වගේම පෑවිය ගල් රැහැන් ජයරස් වඩින්නට කියන කවිය ප්‍රස්ථාරකරණය කරලා තියෙනවා. ඉස්සෙල්ලාම මම පද ටික කියලා පසුව තාල තියලා කියන්නම්. පෑවිය ගල් රැහැන් ජයරස් වඩින්නට, වීරිය කර සිතින් ගණදුරු හරින්නට, කාර්ය තමයි සවරන්ගෙන රඟන්නට, සූරිය දෙවි රජුනි අවසර දෙවන් මට. මේ කවිය මැදුම් තනිතිතට තමයි දුවේ පුතේ ප්‍රස්ථාරකරණය කරලා තියෙන්නේ. පෑවිය ගල් රැහැන් ජයරස් වඩින්නට, වීරිය කර සිතින් ගණදුරු හරින්නට, කාර්ය තමයි සවරන්ගෙන රඟන්නට, සූරිය දෙවි රජුනි අවසර දෙවන් මට. ඊළඟ කවිය ගත්තොත්, දෑතට ගන්නේ සවරන් පවන් සලන්නේ, සරඹ පාන්නේ පාපොඩි දෙක හසුරන්නේ, ගීත කියන්නේ සුමිහිරි තාල වයන්නේ, සබයට එන්නේ සවරන් නැටුම් නටන්නේ. මේකත් මැදුම් තනිතිතට තමයි ප්‍රස්ථාරකරණය කරලා තියෙන්නේ. දෑතට ගන්නේ සවරන් පවන් සලන්නේ, සරඹ පාන්නේ පාපොඩි දෙක හසුරන්නේ, ගීත කියන්නේ සුමිහිරි තාල වයන්නේ, සබයට එන්නේ සවරන් නැටුම් නටන්නේ. ඊළඟ කවිය ගත්තොත් දුවේ පුතේ, මල් ගවසාලා කොණ්ඩේ බැඳලා, ඉන තද කර සලු පැළඳගෙනේ, පියයුරු නිමලා එමලැම උදුලා, සලු පටකින් වසමින් යසිනේ. මහ තනිතෙතට තමයි ප්‍රස්ථාරකරණය කරලා තියෙන්නේ. අවග්‍රහයකින් තමයි පටන් ගන්නෙ. මල් ගවසාලා කොණ්ඩය බැඳලා, ඉන තද කර සලු පැළඳගෙනේ, පියයුරු නිමලා එනලැම උදුලා, සලු පාටකින් වසිමින් යසිනේ. ඊළඟ කවිය දුවේ පුතේ, සිරියල් දීලා කට රතු කරලා, නාදලුමෙන් තොල් දිලිසෙමිනේ, දෙවියන් බැසලා මෙරඟට බැසලා, පටන් ගනිමු සවරන් රැගෙනේ. මේකත් මහ තනිතිතට තමයි ප්‍රස්ථාරකරණය කරලා තියෙන්නේ. සිරියල් දීලා කට රතු කරලා, නාදලුමෙන් තොල් දිලිසෙමිනේ, දෙවියන් බැසලා මෙරඟට බැසලා, පාටන් ගනිමු සවරන් යසිනේ. ඉතින් දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් සවරන් කවි ප්‍රස්ථාරකරණය පිළිබඳව තමයි ගෙන ආවේ. අයිබෝවන්.